හෙලෝ කොහොමද අද මම මේ යන්නේ අපේ කල්චරල් ඉවෙන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ හැම රටකින්ම මේ කට්ටිය තමන්ගේ මේ සංස්කෘතික අංග ඉදිරිපත් කරන. ඒ කියන්නේ කෑම බීම නර්තනයන් ඒ හැමදේම මේ තමයි අපේ ඔඩිටෝරියම් එක. ඉතින් ඔය තව මෙහි ෆිනිෂ් මේ ඩාන්ස් එකක් ෆිනිෂ් කට්ටිය මේ රටේ කට්ටියගේ. එතකොට මේ තමා එළියේ මේ ස්ටේජයෙන් එළියේ ඔය තමා එක එක රටවල් කට්ටිය ස්ටෝල්ස් දාලා තියෙනවා. ලංකාවේ අපේ රටෙත් තියෙනවා. ඒ කියන්නේ තව රටවල්ලත් තියෙනවා. හැම රටකම වගේ තියෙනවා. ඔය මෙතන එහා පැත්තේ තියෙන ලංකාවේ එක මම තව ටිකකින් පෙන්නන්නම්. මේ අපේ ලංකාවේ ස්ටෝල් එකේ මොනවද තිබ්බේ කියලා. මේ තියෙන එළියේ අද මාරම රස්නේ මේ හොඳ වෙද එකක් තියෙනවා. ආවේ තියෙන්නේ අපේ ලංකාවේ සිලොන් ටී තියෙනවා, කුකිස් තියෙනවා, කැවුම් තියෙනවා, පෑන්කේක් තියෙනවා, පුඩින් තියෙනවා. එතකොට එක එක ටැග්ස් ඒවා මේවා තියෙනවා. එතකොට මේ තියෙන්නේ අපි මොන හරි හදලා මේ ඔය අපිට ටැග් හදාගන්න පුළුවන්. මමත් ඉතින් ඔය පොඩි ළමයිට තියෙන්නේ. ඒවට ඉතින් මාත් ඉතින් ආසාවට මගේ නම ලියලා පොඩ්ඩක් දාන්න නැද්ද? මම මේක හම්බෙන් දැක්කේ මේ මෙතන හැපැත ලේක් එකක් තියෙනවා. ඒ ලේක් එකේ මම ඔය පළවෙනි වතාවට දැක්කේ මේ වෝටර් ෆ්ලවර් එකක් තියෙන අනේ ෂෝක්. මේ මගේ අයිටම් එක කරලා එන ගමන් මම ඔයාලට පෙන්නන්න තාටිකින් අර ටැග් එක මදි වෙලා මම තව එකක් හදාගන්න ගියා. මේ මට හරි ආස හිතුණා. මේ පොඩි ළමයි එහෙම 10 15 හදාගත්තා. ඉතින් මටත් ඉතින් පොඩ්ඩක් ආස හිතුණා මේ තව එකක් හදාගන්න. ඊට ඉතින් මම ඒක මේ ශ්‍රී ලංකා කියලා හදාගත්තා. ඉතින් කොහේ බෑග් එක හරි මේ ගහ ගන්නවා ඉතින් ගෙදර ගිහිල්ලා. මේ මම හිතන්නේ නේපාල් සෝන් එකක්. ඔය කට්ටිය ආට චියර්ස් කරනවා. ඉතර සෙනඟ හිටියන මේ වෙලාවේ ගොඩක් මේ අයිටම්ස් ඉවර වෙලා ඒ හින්දා මේ කට්ටිය ගොඩක් ගිහින් හිටියේ. මේ අපේ ලංකාවේ අක්කා කෙනෙක් අපේ ගෙවල් පැත්තේ කියන්නේ මං ඉන්නේ ඇපාර්ට්මන්ට් එකේ පැත්තේ ඉන්නේ. එයාත් ඉතින් ලස්සන සෝන් එකක් කරා මේ මරු ඉතින් මං ඉතින් වීඩියෝ පාරක් දැම්මා ඉතින්. එයා තව ලස්සන සෝන් එක කිව්වා එයා ලංකාවෙන් කියලා මගේ ඩාන්ස් එකයි මේ අක්කගේ සෝන් එකයි විතරයි තිබ්බේ. ඒතකොට තව රටවල් වලින් තව ගොඩක් දේවල් කරා. මම ඉතින් ඒක ඔක්කොම වීඩියෝ කරේ නැහැ. මේ අමාරු ඉතින්. ඊට පස්සේ මේ තව මං හිතන්නේ ඔක්කොම අවසානයේ පොඩි DJ එකක් දැම්මා. පින්නද මේ කට්ටිය නටනවා මේ ආපල් එකට. මාත් ඉතින් පොඩ්ඩක් ගිහිල්ලා එහෙම පැද්දිලා බලලා ආවා. ඊට පස්සේ මේ එළියේ ස්ටේජ් එකෙන් එළියේ මේක ෆ්‍රී DJ එක. ඒ කියන්නේ හැමෝටම අරකටත් පුළුවන්. ඒක ඉවරයි. එතන ඔක්කොම ටික ඉවරයි. ස්ටේජ් එක ඇතුලේ තිබ්බ ටික ඔඩිටෝරියම් එක ඇතුලේ තිබ්බ ටික මේ එළියේ. ඊට පස්සේ ලංකාවේ සින්දුවක් දාන්න කිව්වට පස්සේ ඉතින් මට මාරම ආසාවක් ආව සින්දුවක් දාන්න. ඊට පස්සේ මං කිව්වා මේක එයාලා ඉන්දියාවේ කියලා දැම්මේ. මං හිතුවේ නෑ මේක දායි කියලා. මේ සින්දුව දානකොට තමයි මේ දාන්නේ මේ ලංකාවේ එකක් දැම්මේ කියලා. මම්නේ සින්දුව පෙන්නුවා. එයා හිතුවේ මායි ඉන්දියන් යාළුවෙකු ගියේ. එයා හිතුවේ මේ ඉන්දියන් සින්දුවක් කියලා. ඊට පස්සේ ඉතින් මේ ආයිති මාරු කරන්න බෑනේ මේ හින්දා ඉතින් මාත් ඔය හිටියා ඉතින්. මට මාරම සතුටුයි. ගියේ පාර තිබ්බ එකට මට සින්දුවක් මේ දාන්න කියලා කියන්න බැරි වුණා. ඉතින් මේ පාර මේ දැම්මා මේ මම කට්ටිය ආසද නැද්ද මන් දන්නේ. මම නම් ආසයි. මේ තියෙන්නේ මගේ ඩාන්ස් එකේ චූටි කොටසක්. මේ මම ෆුල් වීඩියෝ එක වෙන වීඩියෝ එකකින් දාන්නම්. මේකේ ඉතින් චුට්ටයි තියෙන්නේ වනේ මන් දන්නේ. හොඳයිද නැද්ද දන්නේ මං ඉතින් පුළුවන් විදියට කරේ. ඉතින් මේ පුළුවන් විදියට කියන්නේ අනේ මන්ද ඉතින් හොඳයි ඉතින්. උනට බලනකොට තමයි ඒකේ පොඩ්ඩ අඩුපාඩු පේන්නේ. මේ නටනකොට නිකන් මං ඉතින් හොඳට නටනවා වගේ. මේ ෆුල් වීඩියෝ එක පස්සේ දාන්න පොඩ්ඩක් කියන්න කොහොමද මගේ ඩාන්ස් එක හොඳයි කියලා. අලි පැටි එක
කැරකෙනවා වගේ දන්නේ නැහැ ඉතින්. කමන්නේ. ඊට පස්සේ ඔය ඔක්කොම ඉවර කරලා මං ආපහු ඇඳුම් මාරු කරලා මේ ගියානේ අර වතුර මල බලන්න ලේක් එක ගාවට. ඇතුලේ තාම DJ එක මං ඒක දමලා ගහලා ආව එන්න. මේ ඇති හිටිය ඔච්චරලා. මේ මං හිතන්නේ මේ ටයිම් එක 8ට විතර. රෑ 8ට විතර. මං ඉතින් ආවා මේ මගේ ඉතින් ෆොටෝස් ගහන්න හරි හිමි කියලා කවුරුත් නැහනේ. ඉතින් මේක බලලා මේ ගහක් යටට ගිහිල්ලා ටයිමින් තියලා මේ මම හොඳ ෆොටෝස් ටිකක් එහෙම ගත්තා. ඉතින් මේ තියෙන්නේ වටපිටාව. ගොඩක් මේ කට්ටිය අවුව තපින්න එහෙම ඇවිල්ලා හිටියා. මේ ජොගින් එනවා. එතකොට පෙට්ස්ලත් එක්ක එනවා. ලස්සනයි මේ වෙද එක. අවුරුද්දෙන් භාගෙට භාගයක් ඉතින් මෙහෙම අයිස් මිදලානේ තියෙන්නේ ඉතින්. ඔකත් බලලා මේ ඔය මං හිතන්නේ රෑ 9ට විතර ගෙදර යනවා ඉතින්. බලන්න තාමත් ඉර මුදුන් වෙලා මේ ගෙදර යන ගමන් තව ටිකක් දුරයි. එහෙනම් බයි.